යාළුවනේ ඔන්න අද මම රත්නපුරේ යන්න හදන්නේ. ඉතින් ඔයාලට විස්තරය බලා ගන්න පුළුවන් මේ vlog එකෙන් මොකක්ද වුනේ කියලා. ඉතින් මොනව වෙයිද කියලා නම් මම දන්නෙත් නැහැ. මගදී ගමනට සෙට් වෙන්න ඉන්නෝ ලෙමන්. ඊට පස්සේ ALJ සෙට් වෙනවා. අපි ALJ ලහ යන්නේ. ඉතින් බලමු මොනව වෙයිද කියලා. ගායිස් ඉතින් මං කෝච්චියේ තමයි පානදුරට ගියේ. මොකද පානදුරේ ඉඳන් රත්නපුරට අපි යන්න ප්ලෑන් කරේ වෙනම. ඉතින් මේ තියෙන්නේ පානදුර. මම ස්ටේෂන් එක ඇතුළෙම පොඩ්ඩක් වාඩි වෙලා ඉඳියා. වෙලා වැඩි නිසා මොකද ලෙමන් මේ පැත්තෙන් එනවා. ඒ නිසා පොඩ්ඩක් වෙලා වේවා ගන්න මම මෙතෙන්ට වෙලා පොඩ්ඩක් වාඩි වෙලා ඉඳියා. ඉතින් ඊට පස්සේ මම පානදුර බස් ස්ටෑන්ඩ් එකට ආවා. රත්නපුර බස් නවත්තන තැනට ඇවිත් අපේ ලෙමන් පුතා එනකම් පොඩ්ඩක් බලන් ඉඳියා. Look බස් එකට නගින්න කලින් මොනවා හරි කන්න ගන්න ආවා. මොකද පැය දෙකක විතර ගමනක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් යන්න ඕන නිසා මොනවා හරි බඩට දාගන්න කියලා අපි ගත්තා කෑම වගේක්. මේ යද්දි පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්දෙනවා වැඩි. දොළුරේ දෙන්නත් ගත්තා. කොහොම හරි අපි රත්නපුර ටවුන් එකට ආවා. කොන්ද කඩා ගන්න පුදුම ආසාවක් ලෙමන්ට තියෙන්නේ. ගෙදරට මොන හරි අරන් යන්න ඕන නිසා මේ කඩේට ආවේ. අපි ඉතින් ටිආර් කේක් එකක් තමයි ගත්තේ. ටිආර් එකෙන් මේක බලනව නම් අපිට පොඩි ස්පොන්සර් එකක් දෙන්න. ALG අපිව ගන්න එනකම් අපි කඩේකට වෙලා බීම් එකක් බිබී ඉඳියා. මේක මේ ලෙමන් වීඩියෝ කරපු පොඩි රැන්ඩම් ෂොට් එකක්. ඕඩර් කරමු. දැන් ඉතින් අපි මේ එහෙ ගෙදරට තමයි මේ යන්නේ. LG ස්පොට් අර බල්ලවල. This is mini LG. බලන්න නේ බල්ලවල. ඔක කනවා. අනිවාර්යයෙන්. අනිත් මේ බලන්න පොඩි උන්ගේ කමෙන්ට් එක පෙන්නන්න. ආයිගෙන ලොගින් ඉන්නකේ ආයිගෙන. ලොකේ මම මේ ගාඩි දඟ ඔයා බලන්න රත්නපුර. ගායිස් මේ තමයි මෝඩ පාලම. ගෙදර පොඩි කයියක් දාලා අපි මේ වටයක් දාන්න යනවා. යන්න එපා. මේ මෝඩ පාලමේ මේ එක පැත්තකට විතරයි යන්න පුළුවන්. හරිම මෝඩයි. මේ හදපු එක නියම මෝඩ එක මෝඩ පාලම. යාළුවනේ මේකට ඇත්තටම කියන්නේ මෝඩ පාලම කියලාලු. මේක එක වාහනයකට විතරක් යන්න පුළුවන් වෙන හදලා තියෙන්නේ දෙපැත්තේ ඉඩ තියෙද්දි. ඉතින් මේ පාලමෙන් යද්දී පහළ තියෙන ඉස්කෝලේ පේනවා. කෝ බලන්න මේ ඉස්කෝලේට ගිහිල්ලා තියෙනවා. ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මෝඩ පාලම ඉවරයි. පාතාල තාල බුර රාග තාල. ඒ අවියා. ඉඩරලා බලපන්. ගොඩක් ඉඩරලා අඩ. බෑබන්. යෝ. දෙයයන් අපි කොහමරි අපි වටයක් දාලා අපි ආවා නාන්න ප්ලේස් එකට. ගයිස් වල පේන ඇති සුපිරි කන්දක් නගින්න තියෙන්නේ තනිකර අංශක 180 කොහෙද බං 360 අංශක 90ට තියෙන පොළොවේ ඉඳ මොනවා නගිනවද එල්ද ඒ බෑක් ෆ්ලිප් එකක් ගහපන් ගේ සුපිරි ගලක් තියෙනවා ගල තරණය කරන්න යන්නේ ඒ ගල කැපෙයිද ගයිස් නාන්න සුපිරි පොට්ටයක් සෙට් වුණා මේ හරියට කියන්නේ මේ රත්නපුරේ රජනාව කියලා කියන්නේ මේ බලන්න මම පෙන්නන්නම් මේ වතුර ක්ලියර් නැතුව නෙමෙයි හොඳේ වතුර වල හැටි අපි එද්දිත් මෙතන කොල්ලෝ ටිකක් ඉඳියා මේක කොල්ලෙක් මේ ලී කොටයක් බදන් ඕ සුපිරි ආතල්ලයක් ගන්නෙ කොල්ල පොඩ්ඩක් සමවැදිලා සීන් එකේ ඉන්නේ
බලාගෙන ඵලයන්. පස්සේ අපි ගෙදර ඇවිල්ලා මේ සින්දුවක් දාන් ඉන්න වෙලාවක් ගායිස් අද vlog එකේ දෙවෙනි දවස අපේ ඒල්ගේලා ඉඳන් දැන් මේ අද අපි ආවා මේ සමන් දේවාලෙට. අනේ හායි කියන්නකෝ. පියා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඇතුලේ වීඩියෝ ගන්න පුළුවන්ද? එහෙනම් සමා වෙන්න ගායිස්. ඇතුලේ වීඩියෝ ගන්න බැහැලු. බලමු. ලයිනක් ගහන්න බලමු. යාළුවනේ උඩ ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැලු. ඒ නිසා දේවාලයේ ඇතුලේ කැප්චර්ස් නම් වැඩි නැහැ. අද ටිකක් දේවාලේ සෙනග අඩුයි. සමහර විට අපි ගියේ සතිය දවසක් නිසා වෙන්න පුළුවන්. බලන්න රැයතින් පේන අලියා. ඔය ඉන්න අලියගේ බඩ යටින් යන රුපියල් 200ක් ගන්න. අලියා කීයක් ඉල්ල තියෙනවද දන්නේ නැහැ නේ දවසේ අන්තිමට. සෙනග වැඩි ඉඳී නැති නිසා මාර නිස්කලංකයි හැබැයි. මේ ඉන්නේ උද්දික. නෑ නෑ මම විහිළුවක් කරේ. පස්සේ දේවාලේ වැඳලා අපි ආයේ ගෙදර ආවා. ගයිස් අපි සමන් දේවාලේ ඉඳන් ඇවිල්ලා මේ අයිස්ක්‍රීම් එකක් ගත්තා. කිදුල්ලා අපි කමු. මොක්කර කියන්න අර මේක හෙන ක්‍රීම් ග්‍රහක් බංගින් බෙස්ට් ප්‍රමෝෂන් බං. ඉතින් එහෙම නේ වැනිලේකට කෙතොල් ඔක්කොම දාලා. ඒක දාන්න මේ දාන්න ලබන 10න් කියද්දි මේ ලබන 10න් මම දෙනවා 8ක් විතර දෙන්න. 10න් 8ක් ඇතිනේ. ඒ මන් 10න් 10ම දෙනවා. උඹ 10න් 10ම මන් 10න් 8යි දෙනවා. ගයිස් අපි සමන් දේවාලේ ඉඳන් ආවා මේ පතලක් තියෙන පතල යන්න බැලුවේ දැන් හැබැයි ටයිම් මදි. දැන් අපි බැලුවේ මෙහෙමම කැපෙන්න බැලුවේ. මේ බස් ස්ටෑන්ඩ් එකට යනවා. දවස් 1:00ක විතර සුන්දර වටපිටාවක ඉඳලා ඔන්න දැන් යද්දි තමයි පොඩ්ඩක් දුක. ඉතින් ඇත්තට රත්නපුරේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. මාර ලස්සන පැත්තක්. කොමරි අපි ස්ටෑන්ඩ් එකට ආවා. මේ තියෙන්නේ පානදුර. මෙතනින් ලෙමන් මේ පැත්තට යනවා. මම ගාල්ලේ පැත්තට එනවා. ඉතින් ඕක තමයි කතාව. ලොකුවට ප්ලෑන් කරේ නෑ. හැබැයි බ්ලොග් එකක් දාන්න නම් ලස්සන එන්ඩින් එකක් දෙන්න බැරි වෙනවා. මොකද මම වීඩියෝ කරේ නැහැ. ඉතින් වීඩියෝ එක ඔයාලට සෙට් නම් කමෙන්ට් එකක් දාන්න යන්න.